අලි වගේද මේවා? දෙන්න පිටත් වෙන්න හදන්නේ. කියන්න බෑ නේද දෙකක් දුවොත් ලොකු මහන්සි ගමනක් ඒක. ඒකක් කියන්නේ කොහොමද? ආයි මගේ බ්ලොග් එකේ සුද්ධියක් ඉන්න දැන්. බලට නහයි දා ගන්න ඕනේ. ආ ඒකත් ඉන්න අර අපිටම 230 ගානක් හෝ 253ක් කියලා. සරුවත් සා කිරි සරුවත්. ට්‍රින්කොමලි. ඒකත් එක දාමු. පස්සෙත් එක. දැන් එහාට බලමු අපි කොහෙටද යන්නේ කියලා. hello good morning. ඉතින් තවත් vlog එකක් පටන් ගන්නවා. අපි අපේ travel එකේ අන්තිම location එක ට්‍රින්කොමලි. දැන් ඉන්නේ අපි ට්‍රින්කොමලි වල. ට්‍රින්කොමලි වලට අපි ආවේ රෑ. ඉතින් ඒ හින්දා ආපු විදිය අපිට වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. ජැෆ්නා ඉඳලා ට්‍රින්කොමලි වලට තියෙනවා 253ක් නේ. අපිට 230 ගානක් හෝ 253ක් කියලා. අපි රෑ ආවේ ගමන. එතකොට මේක ක්ලියර් නෑ වීඩියෝ කරන්න රෑට. ලොකු මහන්සි ගමනක් ඒක පැය 4ක විතර. ඔන්න ඔය විදිහ තමයි විස්තරේ ගියේ. මේ ඉන්නේ අපේ ටීම් එක. දැන් අද උදේ අපි රෙඩි වෙනවා. අපි ට්‍රින්කොමලි වල නැවතුනේ. රූම් එකක් අරගෙන. මේ උඹට රූම්ස් ගන්න පුළුවන් කිසිම එකක් නැහැ. දෙන්න පිටත් වෙන්න හදන්නේ කෝවිලක් බලන්න. තිරුකෝණේශ්වරම් කෝවිල කියන එක බලන්න අපි යන්න හදන්නේ. ඒ අතරේ අපි උදේට බලටත් නහයි දා ගන්න ඕනේ. මොකද අපි උදේට තාම කාලා නැහැ. ඒකට තමයි යන්නේ. ඉතින් අපි නැවතුනේ ඔයදී ඉඳා රූම්ස් කියලා. ඉතින් මේක ඇත්තටම හොඳයි. මේන් රෝඩ් එකේම තමයි තියෙන්නේ. ඉතින් ටක් ගාලා ආපු ගමන් ගන්න පුළුවන්. 22 වෙනි පාබල සේනාංකය කියන හන්දියක් තියෙනවා. ඒ හන්දියත් එක්කම හන්දිය චුට්ටක් මෙහායි දකුණු අත පැත්තෙන් තමයි තියෙන්නේ. පෙට්‍රල් ෂෙඩ් එකකුත් තියෙනවා ඊට කලින්. ඒක ඕගොල්ලෝ ටක් ගාලා නෝට් කරගෙන යන්න පුළුවන්. මෙතන හොඳයි ඔයගොල්ලන්ට දවස් දෙකක් නවතිනවා නම් එහෙම බජට් උත් ෂේප්. අපිට 5 දිනෙට නවතින්න හම්බුන රූම් එක AC ත් එක්කලා හොට් වෝටර්ත් එක්ක කියලා 6000යි වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි නැවතිතර කියන විස්තර. ඉතින් අපි යන් එනවා කෝවිලට. ඒ යන අතරේ ඔය හරි අපි උදේට කාලා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා එතනින් එහාට බලමු අපි කොහෙටද යන්නේ කියලා අද vlog එකෙන්. එතන දීලා ඔක්කොම තියන්න ඊට මදි වෙන්නේ. ඔක්කොම තියන්න ඊට මදි නේ. ඒ ඔක්කොම තියන්න ඊට මදි නේ. ඔක්කොම තියන්න ඊට මදි නේ.
අපි මෙතනින් පාක් කරගත්ත බයික් ටික තව බයික් අපේ 4ක් ඇදලා තියෙනවා. නැවත අපේ තව බයික් එකක් අතන වැදලා තියෙනවා. ටිකක් කට්ටිය එනවා. ෆෝවිලට යන්න මෙන්න මේ පාර දිගේ උඩට යන්න ඕනේ. ඉතින් මේ කට්ටිය ඔක්කොම ඉන්නේ මේ ෆෝවිලට ගිහිල්ලා එන කට්ටිය. මෙන්න මෙතන එහෙම කඩ තියෙනවා. අයිස් කරන කට්ටිය නයිස් කට හැකි පොඩ්ලම ඉඳ සෙල්ලම් බඩු වගේ කැප් ගන්නවා නම් ඒවා තියෙනවා. සංග්ලාස් තියෙනවා. ත්‍රිවිල් වල වගේ යන කට්ටිය ඉන්න නම් එහෙම ත්‍රිවිලුත් තියෙනවා මෙතන. ෆයර් එකට යන්න පුළුවන්. ඒ වෙලා වේවැල අර පත්තක් කරන් ගියා නම් මරුව ටොක් ගාලා දෙන්න ඔක්කොම වීඩියෝ එරේ ඔයගොල්ලන්ට වොස්රූම් එකේ යන්න ඕන නම් එහෙම මෙතන උඩ නගිනකොට වම් පැත්තෙන් තියෙන වොස්රූම් එකට යන්න පාර තිරුකෝණේශ්වරම් දානශාලාව එහෙම පොඩ තියෙනවා කෝවිල ටික දුර යන්න ඕනේ සම්දන් නැගලා ඉතින් මේ පැත්තේ මූද පේනවා පල්ලෙය ලස්සනට මේ කඩ අතරේ කන්දක් උඩට තමයි ඇවිල්ලා ඉන්නේ අපි මුහුදු මට්ටමේ ඉඳන් ගොඩක් උඩට ලොකු ඒරියා එකක් ආව වෙනවා මේ පැත්තෙන් අතරින් පැත්තෙන් බලපුවම පල්ලෙන් යන බෝට් එකෙන් පේනවා ඉතින් අර කතරගම ගියා වගේ තමයි කඩ තියෙන දෙපැත්තේ මේත් රාවණ කැපිල්ල ගියා තමයි මෙන්න මෙතෙන්ට කියන්නේ. කොහොමද මේ දේ බලන්නේ මේ කවුරුද රාවණ කැපිල්ල. අල්තින් සිංහලෙන් ඉංග්‍රීසියෙන් හැමදේම මෙතන විස්තර කරලා තිනවා. මෙන්න මෙතනින් තමයි කැපිල්ල කපලා තියෙන්නේ. මෙතන තියෙන එක විශේෂත්වයක් මේ කෝවිල බලන්න යන කට්ටියට ප්‍රතිපතුන්ට බලන්න තියෙන්න. මේ තියෙන්නේ පිළිමේ. ඉතින් මේකේ මේ ඔයගොල්ලෝ බලන්න එනවා නම් එහෙම දවල් කාලේ එන්න එපා මේක බලන්න. මොකද මේ වැලි පිච්චිලා රස්නේ. ඒතර මේ යන්න හරි අමාරුයි. අපි ගියාට හින්දා ඔයගොල්ලෝ මේක බලන්න එනවා නම් උදේ වරුවක හරි හවස් වරුවක හරි එන්න. දැන් අපි රින්කෝ වලින් පිටත් වෙලා ළඟම තැනකින් නාලා කරලා ආවා කුරුණෑගලට යන්න. ඉතින් දැන් ඉන්නේ අපි කන්තලේ වැව. කන්තලේ වැව ස්මත්තේ ඉන්නේ. අපේ ටීම් එක මෙතන ඉන්නවා. ඉතින් අපි පොඩි රෙස්ට් එකක් ගන්න තුවා. මොකද කිලෝමීටර් අපිට යන්න තියෙනවා 292ක් වගේ වාහනයක්. ඉතින් ඒ හින්දා කෙටිකරම යන්නත් බෑනේ. මේ උදේට ගෑවට පස්සේ තාම කාලත් නැහැ. අපිට හම්බුණා මේ කන්තලේ වැවස්මත් මේ කඩ එහෙම තියෙන තැන් දෙක තුනක්. ඉතින් මේ කට්ටිය තේ බොනවා. බිස්කට් ගෙනල්ලා තියෙනවා ඒවත් කරාගෙන කනවා. යල් යනවා. මග්ගයක් දාන් ආවේ. ඒකට තුන්දේ තේ බොනවා. පසුනේ මමයි නීමයක් ගන්න ගියා තමයි වැලේ. ඒ බලමු. තියෙන එක. ඒ මෙතනදී. කැලුම් දැක්කේ නෑ. වඩේ. නැත්තම් ඉල්ලනවා. කියුත්. අන්ති මොනවද තියෙන්නේ මේ බීම දොඩන්නම් දොඩන් තියෙනවා සරුවත් නම් සරුවත් තියෙනවා කෝකද හොඳ කිරි සරුවත් නම් කිරි සරුවත් තියෙනවා කිරි සරුවත් කියන්නේ මොනවද කිරි සරුවත් කියන්නේ සරුවත් එකට මේට් දාලා හදන්න try කරමු බං ඒක try කරමුනේ සරුවත් එක කීයදන්නේ කිරි සරුවත් එක නම් 200යි normal සරුවත් එක 100යි වඩන් එකක් 150 වඩන් එකක් 150 normal සරුවත් එකයි කිරි සරුවත් ඔව් මේ ඔයාගේ ආස කරන කෑමක් තියෙනවා බඩ ඉරිංගු ඉන්න කන්තලේ ආවම දෙවුනේ නේ මොන හදනවා සරුවත් සහ කිරි සරුවත් රස හොඳ වුණොත් මම දෙකක් බොනවා
කසු මොනවද බන්? සරුවත්. Kasih kasih. ඔව් කසු. kalau mau dah. Dia pakai. හ්ම්? Foto ni, foto. ෆොටෝ එක. කියන්න බෑ නේ නේද? ඒකත් බිව්වොත්. Nene, mungkin kita manggil bonda yang pakai. ඒක නේ ආයෙ එකක් හදලා තියන්නේ නැවතයි. Nah, bedak nih kita kira. නැන්ද කොහෙද මේ කිට්ටුවද? Mana tak kau ni? මටත් එක්ක ඕන කියන්නේ කෝකක්ද ඕනේ කියලා කියන්නේ. මම බොන්නේ කිරි සරුවත් එක මම බොන්නේ. මේක කසුන් බොනවා සරුවත් එක. ඒ සරුවත් එක. කෝකද ඕනේ? මොරත් ඒක. ඒකක් කියන්නේ කෝකද? මේක කිරි සරුවත්ද සරුවත්ද? රිස් සරුවක්. කිරි සරුවත්. එහෙනම් දැන් කිරි සරුවත් දෙකක්ම දෙන්න ඕනේද? ගපාර කියන්නකෝ අප්පා මේ නේද වවුනේ. කිරි සරුවත් හදන්න එපේ. බලන්න ඉස්සල්ලා Nah, istilah mah normal sarut tak dila ini. ආ හරි. ඒක දීලා ඉන්න එක මෙයාට. ආ. ඒක දීලා ඉන්න. කූල් වෙලා යන්න. අත උදුර යන්නත් එපේ. Pakai nol kita. අපි කුරුණෑගලට යන්න. Sekarang dulu nih, kalau master di hari itu. කුරුණෑගල 4 දෙනයි. මං කොළඹ. අපි මේ එන වටයක් ගිහිල්ලා එන ගමන් මන්නාරම් ගිහිල්ලා මන්නාරමේ දවසක් ඉඳලා ඔව් Dua meme tu lagi dia. එතනින් යාපනයේ ගිහලා යාපනයේ දවස් දෙකක් ඉඳලා එහෙන් ට්‍රින්කෝ ඇවිල්ලා ඊයේ රෑ මේ දැන් ට්‍රින්කෝ ඉඳලා මේ දැන් එන ගමන් දැන් මේ ට්‍රින්කෝ ඉඳන් කුරුණෑගල යන ගමන් අපි ඉතින් කීටි සරුවත් එහෙකුත් බීලා යන්න හදනකොට අපිට හම්බුණා පොඩි මේ ස්මාරකයක්. මේ තියෙන්නේ ස්මාරකය. මේ කන්තලේ හදපු කෙනා. එහෙනම් අපි කන්තලේ මීකිරියක් කන්න යන්නේ. ඔව් කරමු. කනවද? ඔව්. සුබීර කනවද? සුබීර කනවද? බැලුම් කනවද? මං කනවා. ආද දැන් මම කනවා දැන් ආයෙ කනවා. Tuh ni gini ada. Hah? ආ. අසූහත පෙදෙස නුවරපාර කන්තලේ. මෙහෙම නුවරපාර කියලා හොයනවනේ. මේ කියන්නේ මිලිලීටර් 1300 වැඩි දෙන්න යන්නේ. දෙන්නන්නේ. කවුද කොයිර ගහුව එක? ලීටර් ගහුවේ. හැම වෙලේම ඒක ලොකු වෙනවා. හැම වෙලේම ඒක ලොකු වෙනවා. Bebe. Gagan dulu beda gini urus. ගහගත්තු එළුම අයියේ හොඳයිද? සුපිරි. දැන් කන්න බෑ කියලා පටන් ගත්ත එක්කන. කන්න බෑ කියලා තමයි පටන් ගත්තේ. ඉදිරියට එන ප්‍රතිපද මාර්ග පාදක වලට වගකීම් නොලැබේ. ආ පක්කිය නොලබ. ආය කන්න වැව මාළු. දැන් ඔය කාපු එකේ රිසල්ට් එක මම තව පැයක් ඇතුළත පෙන්නන්න. වීඩියෝ එකේ. නිදාගෙන යන්නේ. මම නම් කුරුණෑගලින් හරි කනවා. ඉන්දියානු කිව්වොත් බලමුකෝ මට විතරක් දෙන්න. ටොක්කක් හරි යන්නේ මට කියන්නේ. අනිවාර්යෙන් එනවා. ඉඳි මතනවා. ප්‍රතිකල මොකද? පොඩි එකට ගන්න ගෞරව. අන්න අද ටැප් එකක් තියෙනවා මේක උස්සන් ගිහලා හොදලා ගෙනල්ලා දීපන්. එතන. රෙදි කෑලි ඉල්ලනවා. මේ නාවල. නෑ හොදලා දෙන්න ඒක ප්‍රශ්නයක් ඈ? ගන්න එපා ඒක. ටිම් පැකට් එකකුයි බ්‍රෂ් එකකුයි දෙන්න. අතුල්ලන්න ඕන. දැන් නිින්ද යන කලින් යා. ඔව් දැන් මෙතන හිටින් නිින්ද යනවා. එතන හිටියොත් නිින්ද යනවා. මෙන්න මෙතන. හරියට පෙන්නන්න නැත්නම් වාට ඔක වෙන. මේ මෙතන. මං හෙල්ල. පාට වෙ කියලා වෙන්න. මේ දිවංග බ්ලොක් ආප් එක. නෑ මම නෙමෙයි. මම දැන් මෙයාගේ
පැටවු ඉන්නේ නේද? ඔන්න ඔයගොල්ලන්ට අලි නවන්නේ ඉතින් අලි බලන්න ඇවිල්ලා ඉන්න ටුවරිස්ට් තමයි මේ ඉන්නේ. ටුවරිස්ට්ලා ගොඩක් එනවා ඒ ලංකාවේ අලි බලන්න. මොකද ලංකාවේ අලි ගොඩක් ලස්සනයි. මෙහෙන් යනවා අලි පැටියේ බයිසිකල් එක. අලි පැටියෙක් යනවා බයිසිකල් එක. වව්. අලි වගේද මේවා? යමුනේ. ආයි මගේ බ්ලොග් එකේ සුද්ධියක් ඉන්න දැන්. Pegat එක තාම පස්සෙත් එක